හෙලෝ ගයිස්, ඔයාලා මේ එකතුලා ඉන්නේ මෙතා බ්‍රෝඩික් channel එකෙන් ගේන තවත් වීඩියෝ එකක්. ඉතින් අද මම කියලා තියෙන්නේ අපේ කුඹුරේ ගොයන් කපන ආකාරය. ඉතින් බලාගෙන ඉන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. let's go. ඒ වගේම යාළුවනේ subscribe කරලා තියාගන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක තෝල් කරලා කට්ටියට බලන්න share කරන්න. අපි යන් වීඩියෝ එකට. let's go. යාළුවනේ ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් මං ගැන ඉතින් මං ට්‍රැක්ටර් වලට ආසෙන්ද ඉතින් මං නැගලා බැලුවා ඉතින් කොහොමද කියලා ඔහොම තමයි ඉතින් එහෙනම් අපි දැන් යන් කුඹුරට ගොයන් කපන ආකාරය බලමු. එහෙනම් මේ කුඹුරේ සියලුම වැඩ සිද්ධ වෙනවා රීපෝ කරන ආකාරය. එහෙනම් අපි යන් කුඹුරට let's go. මේ මැෂින් එක කැඩලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි කුඹුරට ආවා. එහෙනම් අපි යන් ගොයන් කපන තැනට. let's go. යාළුවනේ මේ දවස්වල පොඩි වැස්සක් නිසා ගොයන් ටිකක් දැන් පෙරලිලා තියෙන්නේ. ගින්ද පොඩ්ඩක් කපන්න අමාරුයි. තමයි තත්ත්වය. බලන්න ජේබිල් එකේ තියෙනවා පෙන් එක ගහලා තියෙන්නේ. එන්න පෙන් එක සින්දුවක් අහමු. මේ තමයි යාළුවනේ කුඹුරේ අවසාන දෙයක්ද. මෙතනින් තමයි ගොයන් කපලා ඉවරනේ. මුළු දවසම විද්දවන ගොයන් කපන්න. ඉතින් අක්කර ගාමාව තමයි මෙතන තියෙන්නේ. එහෙනම් බලමු ගොයන් කපන විදිහ.
තියන්නේ දැන් නම් ගුවන් කපල ඉවරයි. අපි බලමු ඉතින් කොහොමද වී දාන්නේ කියලා. එන්න ගයිස් රෑ වුණා. පේන තියෙන වී ටික. ගයිස් ඉතින් රෑ වුණා. හොඳටම යාළුවනේ පේන දින කරලන්ට කරවලේ වැඩ. දැන් වී එකතු කරලා තියෙන්නේ උරවලට දැන් පොර උරවලට දාලා තියෙන්නේ. මාමලත් වැඩ. ඔයගොල්ලන්ට පේනවා ඇති. යාළුවනේ හරියට වෙලාව කිව්වොත් රෑ 7:00 දැන් වෙලාව. යාළුවනේ මාමලා ගැම්මටම වැඩේ කරන් යනවා. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. ආයි සුපිරියට ආයි. කොහොම හරි ඉතින් යාළුවනේ ගෙදර යනකොටත් රෑ 8 විතර වුණා. ඉතින් මම වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් මේ වගේ තවත් කලින් වීඩියෝ එකකින් සෙට් වෙමු. මම ඉස්සෙල්ලා තතු